ජායල ප්‍රදේශයේ නිවසක ඊයේ මෙම උත්සවය පැවැත්වුණේ මේරි ලිලියන් ගුණසේකර මහත්මියගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන්. 1931 වසරේ අගෝස්තු 15 වෙනිදා උපන් ඇය දරුවන් 16 දෙනෙකුගේ මවක්. 80 වැනි උපන්දිනය සැමරූ මේ මාතාවට මුණුබුරු මිනිබිරියන්ද 80 දෙනෙකු සිටිනවා. පවුලේ සමාජිකයින් 112 දෙනෙකු අතුරින් 100කට වැඩි පිරිසක් ගුණසේකර මාතාවට දිගාසිරි පතන්නට පැමිණ සිටීම මෙම උත්සවයේ විශේෂත්වයයි. දරුවන් සමාජයේ ඉහළ තලයකට ගෙන එන්නට ජීවිතය කැප කළ මවක මිත්තණියක සහ මී මිත්තණියකද ලෙස සැඳෑසුව විඳින ඇය නිවුස් ෆස්ට් වෙත අදහස් පළ කළේ දැඩි සතුටකින්. දරුවෝ ඔක්කොම 16 දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි 8 දෙනයි, ගෑනු ළමයි 8 දෙනයි. මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා 80ක්. මට ලබන්නේ 79 ඉවර වෙලා 80 වෙනි අවුරුද්ද. අනිත් ඔක්කොමලා ටික තමයි එකතු වෙලා මේ එපා කිව්වත් අහන්න නැතුව මේ වැඩ ටික ලෑස්ති කරුවේ. ඒ ගැන මම ඒගොල්ලන්ට සන්තෝෂ වගේම ඒගොල්ලන්ට ඔක්කොටම ස්තුති කරනවා. අම්මා කෙනෙක් වෙනුවෙන් මේ වගේ වැඩක් කරාට ඒගොල්ලන්. මේ මාතාව තම මුණුබුරු මිනිබිරියන්ගේද දරුවන් දැකීමට තරම් වාසනාවන්ත වූ කාන්තාවක්. මම එක මිනිපිරි කෙනෙක්. මෙයා 79 වෙනියා. ආච්චි තවත් අවුරුදු ගාණක් අපි ළඟ මේ විදියටම ඉන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන්ට යුතුයකම් ඉටු කළ ගුණසේකර මාතාව මෙන්ම ඇයට කළ ගුණ සැලකූ මේ දරු මුණුබුරු පිරිසද සමාජයට දෙන්නේ මහඟු ආදර්ශයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.